ගයිස් කොහමද අලුත් මාළු වලින් අපි කොහමද හොද්දක් හදන්න කියලායි දැන් කියලා දෙන්න යන්නේ. මං නම් මේ මාළු ගත්තේ නම් පොලෙන් තමයි. දැන් මේ මාළු ටික හොඳට කපලා හොදගමු. ඊට පස්සේ අපි ඒ තෙල් ටික ලෙපේ තියලා අපි අබ ටිකක් දැම්මා. ඊට පස්සේ අපි දාන්න ඕනේ අපේ මාළු කපලා තියාගත්තු මාළු වලට දාමු අපි ලස්සනට හොදගන්න මිරිස් කුඩු දාන්න ඕනේ. මිරිස් කුඩු දාලා ඊකට අපි දාන්න ඕනේ තව මොකද්ද දන්නවද? කුරුඳු. කුරුඳු දාන්න කියන්නේ අර පොඩ්ඩක් අර දෙන් එන පිළිගඳ ඒ වර්ව මේවට හරියනවා. නැත්තම් මට නම් දාන්නම ඕනේ. ඊට පස්සේ ගම්මිරිස් උළුහාල් ඒ ටික දාලා හොඳට දාමු අපි. ඊට පස්සේ අපි දාමු තුන පහක් දාලා හොඳට මේ මට නම් පොඩ්ඩක් සැරව අඩු නිසා පොඩ්ඩක් තව මිරිස් කුඩු දැම්මා. දැන් අපි ලිපේ තියලා තිබ්බනේ හට්ටිය ඒකට බීලුණු දැම්මා, කරපිංච දැම්මා, රම්ප දැම්මා. ඒ ටික ඔක්කොම දාලා පොඩ්ඩක් රත් වෙලා গোল্ডන් බ්‍රවුන් පාට වෙනකම්ම හැඳි ගහන්න ඕනේ. හැඳි ගහන්න ඕනේ අනිවාර්යෙන්. මොකෝ නැත්තම් එක පැත්තක් කළු වෙන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. අපිට දැන් මේකට කරන්න දේවල් තියෙනවා. දැන් නම් গোল্ডන් බ්‍රවුන් පාටට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් මේක ලේස්ති වෙලා තියෙනවා. මේකට අපි මාළු ටික දාමු. හරිද? මේ විදිහට තමයි දාන්නේ. අපේ ගෙදර පිටිපස්සේ නම් අපෝ ගොඩාක් එළුවෝ තියෙනවා. ඒකින් සද්ද නම් වැඩි තමයි. හරිද? ගණන් ගන්න එපා. දැන් අපි මාළු වලට වතුර ටිකක් දැම්මමුකෝ තැම්බෙන්නකොට ඒකෙන් ස්මේවිල්ල මාළු වලටත් මේ වෙනකොට හරි රහක් එනවා. මොකෝ කිව්වොත් මං මාළු හොදි වෙඩින් තියන්න කැමති නෙහෙත් මට ටික් එකට තියෙන්න ඕනේ රහක් තියෙන්න ඕනේ. දෙක්කනේ එළුවගේ සද්දේ. දැන් නම් බලන්න මාළු හොදි නම් අපේ ලේස්ති වෙලා තියෙනවා. දැන් අපිට මේක බත් එක්ක මේක විතරක්ම මට කන්න පුළුවන්. මම මේකට අඹ කරියක් හැදුවා. මගේ ෆේවරිට් අඹ. ඒක නිසා මට මේකට අඹ කරි විතරක් ඇති වුණා. තව කරන්න මට වෙලාව මදි වුණා මොකෝ මම